සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. බලලා ඉවරලා මට බයිනවා නම් බයින්න. නැත්නම් කමෙන්ට් කරනවා නම් කමෙන්ට් කරන්න. මම දන්නවා අනිවාර්යෙන් කවුරු එක්කෙනෙක් හරි මේ වීඩියෝ එක බයිනවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉවරනකම් බලන්න. බලලා ඉවරලා ඔයාලා බයිනවා නම් බයින්න. නැත්නම් කමෙන්ට් කරන්න. මම මේ වීඩියෝ එක කරන්නේ මේ වෙද්දි නුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්තදාසුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව. එහිදී මම කියන්නේ දන්තදාසුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව මගේ කිසිම අකමැත්තක්වත් විරෝධතාවයක්වත් නෙමෙයි මේ පළ කරන්නේ. දැන් මේ වෙද්දි මහ ජනතාවට සිදු වෙලා තියෙන අපහසුතාව සහ මිනිස්සු දිගු පෝලිං වල ඉන්නවා නුවර හැම පාරකම වගේ කටුවස්තුර පාරේ ඊළඟට අම්පිටිය පාරේ ඔය හැම පාරකම වගේ මිනිස්සු දිගු පෝලිං වල ඉන්නවා. දවස් ගණන් පෝලිං වල ඉන්නවා. සමහර මිනිස්සු දවස් 2 3 ඉන්න මිනිස්සු ඉන්නවා. ඊළඟට නුවර හැමතැනම වගේ ට්‍රැෆික් එක හොඳටම වැඩි වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මීට අවුරුදු 16කට කලින් මහනුවර දළදා වහන්සේ ප්‍රදර්ශනයේදී තිබ්බ තත්ත්වෙ නෙමෙයි අත්‍තරම දැන් අද තත්ත්වෙ මහනුවර තියෙන්නේ. හැමතැනම වගේ වාහන තදබදය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම හැමෝම වගේ පෞද්ගලික වාහන පාවිච්චි කරන ප්‍රමාණය වැඩි. අවුරුදු 16කට වඩා දැන් වාහන පාවිච්චි කරන සම්භාවිතය වැඩි. ඒකත් එක්ක මහනුවර නගරයට දෛනිකව පැමිණෙන වාහන සංඛ්‍යාවත් වැඩි. ඒ දේවල් එක්ක ට්‍රැෆික් එක වැඩි වෙනවා. ඒ වගේම මිනිස්සු පාරවල් වල දැන් දවස් ගණන් පෝලිං වල ඉන්නවා. දවස් 2 3 සමහර මිනිස්සු පෝලිං වල ඉන්නවා. ඒකත් එක්ක මේ තදබද එන්න වැඩි වෙලා තියෙන්නේ. මේක සංවිධානය කරපු සංවිධායක මඩුල්ලට තිබ්බා. මේක මීට වඩා ක්‍රමවේදයකට අනුව සංවිධානය කරන්න. ඒ කියන්නේ මෙච්චර රටේ දියුණු තාක්ෂණයක් තියෙද්දි හැම කෙනෙක් ළඟම මොබයිල් ෆෝන් එකක් තියෙනවා. අපි හැම කෙනෙක් ළඟම මොබයිල් ෆෝන් එකක් තියෙනවා, ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. එහෙම දෙයක් තියෙද්දි මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දි මේ වගේ තදබදයක් ඇති කරලා ලොකු පීඩනයක් මිනිසුන්ට ඇති කරලා මිනිසුන්ගේ හිතේ තරහක් ඇති කරලා සමහර මිනිස්සු මූණවත් හොදන්නේ නැතුව තමයි මම හිතන්නේ දන්තදාසුන් වහන්සේ වැඳ පුදා ගන්න යන්නේ. ඒ වගේ කිලිටි වෙලා ජරා ජීර්ණ වෙලා සමහර මිනිස්සු යනවා ඇතුළට දවස් 2 3 පෝලිං වල ඉඳලා එහෙම යනවා මූණ හොදන්නේවත් නැහැ. කිසිම දෙයක් නැතුව. ඉතින් ඒ වගේ තත්ත්වයක් වෙන්න ඕනේ නැහැ. මම මොබයිල් ෆෝන් එක යොදාගෙන ඔන්ලයින් ක්‍රමයට මොකක් හරි ඇප් එකක් හරි හරහා රෙජිස්ට්‍රේෂන් එකක් කරලා එක්ක QR එකක් හරි එහෙම නැත්නම් නම්බර් එකක් හරි ඔන්ලයින් නම්බර් එකක් හරි බුක් කරලා ඉවරලා ඒ නම්බර් එක ඒ දවසේ තියෙන නම්බර් එකට අනුව ඒ අයට ගිහිල්ලා වැඳ පුදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න තිබ්බා. මොකද අපි මීට කලින් මේ ක්‍රමවලට හුරු වෙලා තියෙනවා. මොකද ඉන්ධන අපි ලබා ගත්ත ඉන්ධන පෝලිං නැති කරේ QR එකක් හරහා. එතකොට ඒ විදිහට රෙජිස්ට්‍රේෂන් එකක් දාලා QR එකක් හරි එහෙම නැත්නම් නම්බර් එකක් හරි අරගෙන ඔන්ලයින් නම්බර් එකක් අරගෙන බුකින් එකක් දාලා ඔන්ලයින් නම්බර් එකක් අරන් ඒ තමන්ගේ නම්බරේ තියෙන වෙලාවට ගිහිල්ලා වැඳ පුදා ගන්න තිබ්බා. මේක එහෙනම් මෙච්චර ලොකු ට්‍රැෆික් එකක් තදබදයක් ඇති වෙන්නේ. ඒ වගේම මේ වැඩිහිටි වයසක උදවිය ගොඩක් ඉන්නවා. මම දැක්ක පෝලින් වල සහ ඒ මිනිස්සු සෑහෙන අපහසුතාවයට පත් වෙලා දෙනවා. සමහර මිනිස්සු දවස් ගණන් වැඩිහිටි කට්ටිය ඇවිල්ලා පෝලින් වල ඉන්නවා. ඉතින් ඒක නවත්තන්න තිබ්බා මේ විදිහට කරා නම්. දැන් සමහර අය මට කියයි වයසක කට්ටිය කොහොමද ඔන්ලයින් බුකින් එකක් දාගන්නේ කියලා. ඊළඟට තව ප්‍රශ්නයක් අහයි. එක ගෙදර එක්කෙනෙක්ට එක නම්බරයක් හම්බෙලා මට හිතමු මට එක හම්බෙලා අනිත් කෙනාට 100 හම්බ වෙයි කියලා. ඒකත් නැති කරන්න තිබ්බා. එක්කෙනෙක්ට 5 දෙනෙක් ඇතුළු කරන්න පුළුවන් විදිහට QR එකක් හරි නම්බර් එකක් හරි දුන්නා නම් ඒ කියන්නේ එක කියන නම්බර එක ආපු පුද්ගලයාට 5 දෙනෙක් යන්න පුළුවන්. අවමේ 5ක් ඇතුළු කරන්න පුළුවන් විදිහට හැදුවා නම් ඔය ප්‍රශ්න ඔක්කොම විසඳුම හම්බ වෙනවා. වයසක කට්ටියට එයාලා ළඟ තියෙන මොබයිල් ෆෝන් එකට හරි ඩෙන්ටිටි කාඩ් එකට හරි රෙජිස්ට්‍රේෂන් එක තව කෙනෙක්ගේ ෆෝන් එකකින් හදා ගන්න පුළුවන්. මොකද ළඟපාත ගෙදරක අනිවාර්යෙන් ගෙදර කාගේ හරි මුණුපුරෙක්ගේ හරි කෙනෙක් ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවාමයි. එහෙම නැත්නම් අල්ලපු ගෙදර කෙනාගේ ළඟ හරි ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ ස්මාර්ට් ෆෝන් එකට ID නම්බර් එකටයි තමන්ගේ ළඟ තියෙන හෑන්ඩ් ෆෝන් නම්බර් එකටයි නම්බර් එකක් බුක් කරගෙන මේක කිසිම කරදරයක් තදබදයක් නැතුව වැඳ පුදා ගන්න තිබ්බා. දැන් මේ වෙද්දි ලොකු තදබදයක් ඇති වෙලා තියෙනවා. ඒක ඇත්තටම බලපානවා මිනිස්සුන්ට සෑහෙන විදිහට බලපානවා. මානසික වශයෙන් බලපානවා. සමහර මිනිස්සු කේන්තියෙන් තමයි යන්නේ දළදා වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් එහෙම ගිහිල්ලා වැඩක් නැහැ ඇත්තටම.
ඒකයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. මීට පස්සෙවත් මේ වගේ දෙයක් සංවිධානය කරද්දී රටේ වගකිය යුතු නිලධාරීන් මීට වඩා වගකීමක් ඇතුව වැඩ කරන්න කියනවා. මොකද ඒකෙන් අපහසුතාවය ඔයාලට රටේ සංවිධායක මඩුල්ලට සිදුවන අපහසුතාව වගේම මහජනයට සිදුවන අපහසුතාව වළක්වා ගන්න තිබ්බා. මේක මීට වඩා ක්‍රමානුකූලව මම කියපු විදිහට කරලා තිබ්බන. ඒ වගේම මහනුවර එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු සිදු කරගන්න නගරයේ මැදයේ වැඩ කටයුතු සිදු කරගන්න පුද්ගලයන්ගේ වැඩ කටයුතු සියලු දේ අඩපණ වෙලා ඇත්තේ. සමහර මිනිස්සු එදිනෙදා කීයක් හරි වෙළඳාම් කරලා හොයාගන්න මිනිස්සුන්ට දැන් වෙළඳාම් කරන්න විදියක් නැතුව ඇති. මොකද බ්ලොක් එක වැඩි. සමහර වෙලාවට එයාලගේ වැඩ කටයුතු කලින් ඉවර කරගන්න වෙනවා. ඒක නිසා සිද්ධ වෙන සියලු අපහසුතාව නවත්තන්න තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. ඔයාලා කැමති කට්ටිය මට කමෙන්ට් එකක් දෙන්න. බයින කට්ටිය බයින්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එක බලලා ඔයාලයි කමෙන්ට් එකක් දෙන්න. සියලු දෙනාටම දලදා සමිති පිටුවේ.